2026 බජට් ෆෝන් රේන්ජ් එකේ තියෙන ෆෝන් අතරේ හැම අතින්ම හොඳ 5G ස්මාර්ට් ෆෝන් එකක් කියලා දන්නවද? ඒ තමයි මෙන්න මේ ෆෝන් එක. හේලෝ සාදර පිළිගන්න යාළුවා අදත් කිමාස් ටෙක්ටිවල් රිට්ටරිටින් එකට තවත් අලුත් මාළුත් වීඩියෝ එකකට. හරි ඉතින් අපි මුලින් කතා කරපු විදිහට අද මේ වීඩියෝෙන් ගෙනල්ලා තියෙන්නේ 2026ට හොඳටම ගැලපෙන 5G ස්මාර්ට් ෆෝන් එකක් කරන Oppo A5 5G කියන ෆෝන් එකේ රිවිව් එකක්. ඇත්තටම මම මේ ෆෝන් එක යූස් කරන අරගෙන දැන් ගොඩක් කල. හැබැයි මං හිතුවා මම ගත්ත ගමන් මේ ෆෝන් එකේ ඒකට රිවිව් එකක් දෙන්න නැතුව මමත් යූස් කළම එකට මෙන්න මේ ෆෝන් එකේ රිවිව් එකක් ගෙනවා කියලා. හරියනම් අපි මුලින්ම මෙන්න මේ Oppo A5 5G ෆෝන් එකේ අන්බොක්සිං එක්ස්පීරියන්ස් ගැන කතා කරලා ඉමු. හරි ඉතින් අපිට මෙන්න මේ Oppo A5 5G ෆෝන් එකේ බොක්ස් එක ඕපන් කරපුවම අපිට බලා ගන්න පුළුවන් අපේ යූසර් මැනුවල් වගේ ඒ අදාළ ෂීට් ටික අපිට බලා ගන්න තියෙනවා මෙන්න මේ බොක්ස් එක ඇතුලේ. ඊට පස්සේ අපිට මේ ටික අයින් කරපුවා අපි අද කතා කරන්න වෙන්නේ මේ Oppo A5 5G කියන ස්මාර්ට් ෆෝන් එක බලා ගන්න පුළුවන් වගේම අපිට මේකේ සිලිකන් බෑක් කවර් එකකුත් බලා ගන්න පුළුවන්. ඊට අපිට බලා ගන්න පුළුවන් පොට් 45ක සුපර් ෆාස්ට් චාර්ජින් ඇඩැප්ටර් එකක් වගේම Type C කේබල් එකක් සහ අපිට SIM ඉන්ජෙක්ටර් කියන මෙන්න මේ දේවල් ටික අපිට මෙන්න මේ බොක්ස් එක ඇතුලේ බලා ගන්න තියෙන්නේ. ඇත්තට මෙන්න මේ ෆෝන් එකේ පැකේජ් එක අතින් ගත්තාම අනිත් ෆෝන් වලට සාපේක්ෂව ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා. ඒකට හේතුව තමයි අපිට මෙන්න මේ බොක්ස් එකේම සිලිකන් බෑක් කවර් ඊට පස්සේ පොට් 45 සුපර් ෆාස්ට් ඇඩැප්ටර් එක වගේම Type C කේබල් යන මේ ඔක්කොම දීලා තියෙන එක තමයි මේක හොඳ පැකේජ් එකක් කියන්න හේතුව. හරි අපි දැන් මෙන්න මේ Oppo A5 5G ෆෝන් එකේ ඩිසයින් එක බිල්ඩ් කොඩ් ටික පැත්තට ආවම අපිට ෆෝන් එක දැක ගමන් අපිට ක්ලීන් and ප්‍රීමියම් ලුක් එක මෙන්න මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේ ෆෝන් එකේ මැට් ෆිනිෂ් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේ Oppo A5 5G ෆෝන් එක මිලිමීටර් 8ක ඝනකමක් බලා ගන්න පුළුවන් වගේම මෙන්න මේ ෆෝන් එකේ weight එක වෙන්නේ ග්‍රෑම් 190ක් වගේ ප්‍රමාණයක්. මේ ෆෝන් එක කර්ව් ගතිය නිසා හෑන්ඩ් ෆීල් වගේම ගොඩක් අපිට වෙන්න මේ ෆෝන් එක කම්ෆර්ටබල් යූස් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ තියෙන තවත් වැදගත්ම දෙයක් තමයි අපිට මෙන්න මේ ෆෝන් එකේ IP65 water and dust resistant එකක් බලා ගන්න පුළුවන්. මම හිතනවා මේ වගේ බජට් ෆෝන් එකකට ඒ වගේ IP ප්‍රමාණයක් තියෙන එක ගොඩක් වැදගත් වෙනවා කියලා. ඒ වගේම අපිට මෙන්න මේ ෆෝන් එකේ සයිඩ් ෆින්ගර්ප්‍රින්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මම හිතන ඒකත් අපිට යූස් කරද්දි ගොඩක් ලේසි වෙන නිසා ඒක හොඳ අයිඩියා එකක් කියලා. හරි අපි දැන් මෙන්න මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පැත්තට ආපුවා අපිට මේ ෆෝන් එකේ 6.67 inch HD LCD ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. අපිට මේ ෆෝන් එකේ 120 Hz refresh rate එකකුත් බලා ගන්න පුළුවන්. මම හිතනවා ඒ වගේ refresh rate එකක් තියෙන එක මෙන්න මේ Oppo A5 5G ෆෝන් එකේ තවත් ගොඩක් වාසි දෙයක් කියලා. ඒ වගේ අපිට මෙන්න මේ ඩිස්ප්ලේ එකේදී වීඩියෝ බලද්දී උනත් ඇවරේජ් කලර් මට්ටමකින් අපිට මෙන්න මේ වීඩියෝස් බැලීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේ අපිට මෙන්න මේ ෆෝන් එකේ බ්‍රයිට්නස් එකත් ඉන්ඩෝර් වගේම අවුට්ඩෝර් කිසිම කලර් නැතුව යූස් කරන්න පුළුවන් තරමේ බ්‍රයිට්නස් ලෙවල් එකක් අපිට මෙන්න මේ Oppo A5 5G ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. හරි අපි දැන් මේ ෆෝන් එකේ performance and gaming පැත්තට ආවම අපිට මේ ෆෝන් එකේ MediaTek Dimensity 6300 chipset එකක් තමයි අපිට වෙන්න මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට මෙන්න මේ ෆෝන් එක 6GB සහ 8GB යන RAM වලට 128 සහ 256 යන ROM වලට අපිට මෙන්න මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. අපිට මෙන්න මේ ෆෝන් එකේදී daily tasks වල Facebook, WhatsApp, TikTok, YouTube වෙන ඕනෑම ඇප් එකක් කිසිම ලැග් එකක් නැතුව පාවිච්චි කරන්න හැකියාව තියෙනවා වගේම අපිට ගේම්ස් පැත්තට ආවම Free Fire PUBG වගේ ගේම් එකක් වුණත් high graphic දාලා කිසිම ලැග් එකක් නැතුව ප්ලේ කිරීමේ හැකියාව මෙන්න මේ Oppo A5 5G ෆෝන් එකේ තියෙනවා. ඒ වගේම අපිට මෙන්න මේ ෆෝන් එකේ මල්ටි ටාස්කින් වුණත් කිසිම ලැග් එකක් නැතුව යූස් කරන්න මෙන්න මේ ෆෝන් එකේ අපිට පුළුවන්. ඒ වගේ මෙන්න මේ ෆෝන් එකේ RAM management එක ආයෙ කතා කරන්න දෙන්නේ සුපර් එක. හරි අපි මේ ෆෝන් එකේ කැමරා ගැන කතා කරත් අපිට මෙන්න මේ ෆෝනේ රියර් කැමරා එක විදිහට මෙගාපික්සල් 50ක මේන් කැමරා එකක් වගේම මෙගාපික්සල් දෙකක ඩීප් කැමරා එකකුත් අපිට මෙන්න මේ ෆෝන් එකේ රියර් කැමරා එක විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි අපිට මෙන්න මේ ෆෝන් එකේ කැමරා ගැන කතා කරනකොට තවත් විශේෂ දෙයක් තමයි අපිට මෙන්න මේකේ කැමරාවල AI feature එකක් දීලා තියෙනවා. ඒක නිසා අපි ගන්න ඕනම ෆොටෝ එකක් අපිට තවත් ක්ලීන් වගේම සැචුරේෂන් වැඩි කරලා බැලන්ස් කරලා අපිට ෆොටෝ එකක් ඔටෝම හදලා දෙනවා මෙන්න මේ ෆෝන් එකේ. ඒ වගේම මෙන්න මේ ෆෝන් එකේ පෝර්ට්‍රේට් මොඩ් එකක් හොඳ තත්ත්වයේ තියෙනවා. හැබැයි පර්ෆෙක්ට්ම කියලා මං කියන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය මට්ටමේ මෙන්න මේ ෆෝන් එකේ පෝර්ට්‍රේට් මොඩ් එකත් අපිට බලා ගන්න පුළුවන්. අපිට මෙන්න මේ ෆෝන් එකේ daily light ෆොටෝ වලට යූස් කරද්දී colors and details යන දේවල් ක්ලියර් බලා ගන්න පුළුවන් වගේම
හැබැයි මේ ෆෝන් එක නයිට් යූස් කරද්දී නම් noise and details ගොඩක් drop වෙලා අපිට මෙන්න මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන් එන්නේ. ඩේලයිට් ෆෝ ගහන්න ෆෝන් එකක් වෙනවා නම් මම මෙන්න මේ Oppo A5 5G ෆෝන් එක රෙකමන්ඩ් කරනවා. හැබැයි කට්ටිය නයිට් ෆොටෝ ගහනවා නම් වැඩිපුරම ඒ ෆෝන් එක මම කට්ටිය රෙකමන්ඩ් කරන්නේ නැහැ. හරි අපිට මෙන්න මේ ෆෝන් එකේ මෙගාපික්සල් 8ක සෙල්ෆි කැමරා එකක් බලා ගන්න පුළුවන්. හැබැයි ඔයා ගොඩක්ම සෙල්ෆි කැම් එක යූස් කරලා ෆොටෝ ගහන කෙනෙක් නම් මෙන්න මේ කැමරා එකකට ගොඩාක් පැහැදිලි ෆොටෝ ගන්න නම් හම්බෙන්නේ නැහැ. ඒ වගේම අපිට මෙන්න මේ ෆෝන් එකේ වීඩියෝ ගැන කතා කරලා අපිට 1080p 60 fps වලින් අපිට මෙන්න මේ ෆෝන් එක රෙකෝඩ් කරන්න හැකියාව ලබා දීලා තියෙනවා. අපිට මෙන්න මේ ෆෝන් එකේ ස්ටේබලයිස් උත් සැලකිය යුතු මට්ටමකින් බලා ගන්න පුළුවන්. ඔයා කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න ෆෝන් එකක් හොයනවා නම් මම ඔයකට මෙන්න මේ ෆෝන් එක හයි රෙකමන්ඩ් කරනවා. මොකද ගොඩක්ම කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න මමත් යූස් කරන්නේ මෙන්න මේ Oppo A5 5G කියන ෆෝන් එක. මොකද ඒකේ අපිට ගොඩක් ක්ලියරි වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. හරි දැන් අපි මේ ෆෝන් එකේ බැටරිය ගැන කතා කරොත් අපිට මෙන්න මේ ෆෝන් එකේ මිලියම්ප් 6000ක බැටරියක් බලා ගන්න පුළුවන්. ඔයා normal ෆෝන් එක යූස් කරන කෙනෙක් නම් ඔයාට මෙන්න මේ ෆෝන් එක දවස් දෙකකට වැඩි කාලයක් වුණත් යූස් කරන්න පුළුවන්. හැබැයි ඔයා සාමාන්‍ය ෆෝන් එක heavy යූස් කරන කෙනෙක් නම් ඔයාට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් දවසක් වගේ කාලයක් මෙන්න මේ Oppo A5 5G ෆෝන් එක යූස් කරන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේ ෆෝන් එක watt 45ක super fast charging බලා ගන්න පුළුවන්. ඒ නිසා අපිට මෙන්න මේ ෆෝන් එක පැයයි විනාඩි 20ක් වගේ කාලයකින් full charge කරගන්න පුළුවන්. මෙන්න මේ Oppo A5 5G ෆෝන් එක වෙන ෆෝන් වලට සාපේක්ෂව බැටරිය අතින් ගොඩක් කියලින් ඉන්නවා. හරි අපි දැන් මේ ෆෝන් එකේ software එක ගැන කතා කරොත් එහෙම අපිට මේ ෆෝන් එක Android 15 වගේම ColorOS වල ආපු අලුත්ම අප්ඩේට් එක ගැන ColorOS 16 අපිට මෙන්න මේ Oppo A5 5G ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේ ෆෝන් එකේ customization ගොඩක් බලා ගන්න පුළුවන්. හැබැයි ඒක ඔක්කොම මේ වීඩියෝ එකේ කියන්න එකතුනක මේ වීඩියෝ ගොඩක් දික් වෙනවා. අපිට එක එක විදිහේ customization මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. හරි අපි දැන් මේ ෆෝන් එකේ කනෙක්ෂන් and extra features ගැන කතා කරොත් එහෙනම් අපිට මෙන්න මේ ෆෝන් එකේ extra features විදියට අපිට මෙන්න මේ ෆෝන් එක 5G connection බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ෆෝන් එකේ අපිට dual sim පාවිච්චි කිරීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා Oppo සමාගම විසින්. ඒ වගේ තවත් විශේෂයක් තමයි අපිට මෙන්න මේ ෆෝන් එකේ ගොඩක් loud speaker එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ දේවල් ටික අපිට මෙන්න මේ ෆෝන් එකේ extra features විදියට බලා ගන්න පුළුවන් එන්නේ. අනිත් වෙන ෆෝන් වල තියෙන හැමදාම මෙන්න මේ ෆෝන් එකෙත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඉතින් අවසාන වශයෙන් ඔය කට්ටියට මේ ෆෝන් එකේ වාසිදා අවාසි වශයෙන් මම කට්ටියට වෙන වශයෙන් කියන්නම් දැන් මේ ෆෝන් එකේ වාසි විදියට ගන්න පුළුවන් වෙන්නේ අපිට මේ ෆෝන් එකේ මිලියම්ප් 6000ක බැටරියක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ ෆෝන් එක 5G support කරනවා. තව අපිට මෙන්න මේ ෆෝන් එකේ IP65 water resistant එකක් බලා ගන්න පුළුවන් වෙනවා. අවසාන වශයෙන් අපිට මෙන්න මේ ෆෝන් එකේ 120 Hz refresh rate එකක් බලා ගන්න පුළුවන් වෙන එක තමයි අපිට මෙන්න මේ ෆෝන් එකේ තියෙන වාසි. හරි අපිට මෙන්න මේ ෆෝන් එකේ බලාගන්න තියෙන අවාසි තමයි අපිට මෙන්න මේ ෆෝන් එකේ HD LCD display එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපිට මෙන්න මේ budget range එක යන අනිත් ෆෝන් වල අපිට AMOLED ඩිස්ප්ලේ බලාගන්න පුළුවන්. ඒ නිසා මම ඒක හිතනවා මේ ෆෝන් එකේ තියෙන අවාසියක් කියලා. ඒ වගේම මේකේ කැමරා එකේ නයිට් ෆොටෝ ගහන අයට ගොඩක් අවාසි මේ ෆෝන් එක. මොකද නයිට් ෆොටෝ ගොඩක් අපිට noise සහ details යන දේවල් අපිට drop කරලා මෙන්න මේ ෆෝන් එකේ නයිට් ෆොටෝ වල බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි අපිට මේ දේවල් තමයි මෙන්න මේ ෆෝන් එකේ අවාසි විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම මෙන්න මේ ෆෝන් එක ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ ස්ටුඩන්ට් ලට වගේම ඔය කට්ටිය කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න මුලින් පටන් ගන්න කෙටත් මේ ෆෝන් එකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ ෆෝන් එක normal use කරන කෙටත් කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු 2-3ක් වුණත් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හරි ඉතින් මෙච්චර දේවල් කතා කරමු. මෙන්න මේ ෆෝන් එක අපිට ලංකාවේ ඕනම shop එකකින් 6GB 128 අපිට මිලදී ගන්න පුළුවන් රුපියල් 48000 49000 අතර මුදලකට. ඒ වගේ අපිට 8GB 256 මිලදී ගන්න පුළුවන් 61000 62000 අතර වගේ මුදලකට අපිට මෙන්න මේ කැටගරිස් දෙකට මෙන්න මේ ෆෝන් එක ලංකාවේ මිලදී ගන්න පුළුවන්. හරි මම හිතනවා අද මම මේ ගිරාව රිවිව් එක අලුතෙන් ෆෝන් එකක් ගන්න බලන්න හිටපු කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේ තමයි කට්ටියට මෙන්න මේ වීඩියෝ එක වැදගත් වුණා නම් පාතියේ ලයික් බටන් එක ප්‍රෙස් කරලා මේ වීඩියෝ එක ඔක්කට යාළුවන්ට බන් ෂෙයා කරන්න. ඒකට අද වගේ මේ වීඩියෝ එකේ අදහස් කියනවා නම් අහල කමෙන්ට් සෙක්ෂන් එකේ ඒකත් කමෙන්ට් එකක් දාන්න යන්න. හරි එහෙනම් මේ විදිහට අද මම ගෙනාව වීඩියෝ එක ඉවරනවා. වීඩියෝ එක ඉවර කරලා කලින් මතක් කරන්න කට්ටියට මේ කට්ටිය තාමත් අපේ හිමාස් ටෙක් ටිබා YouTube channel එකට join වෙලා නැත්නම් දැන්ම පාර දින subscribe button එක subscribe කරලා ඊට තියෙන bell icon එක තෝල් දාගෙන යන්න. ඉතින් මම කට වීඩියෝ එකක් ගෙනාකෝ ඒකට ළඟටම මගේ වීඩියෝ එක ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙනම් මේ වගේ තවත් අලුත් ටෙක් වීඩියෝ එකක් අරගෙන කට්ටිය පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා.